සාදරයෙන් පිළිගන්නවා හැමෝම ජොබ් බෑන්ඩ් එකේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකක් තමයි ඔයාලට අද එකතු වෙලා ඉන්නේ යාළුවනේ. ඉතින් යනවා අපේ නිවුස් channel එකට තාමත් අලුත් කෙනා සතුටුපාට subscribe button එක press කරලා bell icon එක තෝර කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයාලා ගාටම notification මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක තෝර කරලා තියාගන්න යාළුවනේ. ඉතින් යනවාට අද අරන් ගෙන තියෙන්නේ ඔයාලගේ අස්සසුම් මුදල් බැංකුවට වැටිලාද වැටිලා නැද්ද සමහර අයට වැටිලා තියෙනවා ඒ ගැන විස්තර සහ සමහර අය කපා හරිනවත් කියලා තියෙනවා ඒ ගැන විස්තර තමයි මේ වීඩියෝ එකේ කියන්නේ. ඉතින් සියලු විස්තර මේ වීඩියෝ එකේ කතා වෙනවා. ඒ නිසා වීඩියෝ එක පොඩ්ඩක් අද ස්කිප් කරන්න නැතුව අවසන් වෙනකම් දෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ අවසන් වෙනකම් රැඳෙන්න. එහෙනම් යාළුවනේ අපි ඔය ටික තන නැතුව යමුද වීඩියෝ එකට. හරිද යන වීඩියෝ එකට යන්න කලින් තියෙනවා ඔයාලා අපේ WhatsApp group වලට තාම join වෙලා නැත්නම් අනිවාර්යයෙන් මේ group වලට join වෙලා ඉන්න. එහෙම වුණොත් අපි අලුතෙන් දාන සියලුම news ඔයාලට ඉක්මනින් දැනගන්න පුළුවන් WhatsApp group link ටික වීඩියෝ එක comment section එකේ pin කරලා ඇති. ඉතින් comment section එකට ගිහලා ඔයාලට ගන්න පුළුවන් WhatsApp group වලට join වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේවට join වෙලා ඉන්න. එහෙම වුණොත් ඉක්මනින් news ඔයාලට දැනගන්න පුළුවන් වීඩියෝ එකක් දාන්න කලින් news දැනගන්න පුළුවන් වගේම අපි එසනින් ආපු තොරතුරු එවෙලෙම group වල දාන නිසා අනිවාර්යයෙන්ම group වලට join වෙලා ඉන්න. එහෙනම් අපි අද වීඩියෝ එක ගැන කතා කරමු. හරිද යන පළවෙනිම කතාව තමයි ගොඩ දෙනෙක් කතා වෙන්නේ අස්සසුම් මුදල් තවම account එකට වැටිලාද නැද්ද කියලා. ඉතින් හොඳට මතක තියාගන්න සමහර අයට අස්සසුම් මුදල් බැංකුවට වැටිලා තියෙනවා කියලා අපිට වීඩියෝස් වලට කමෙන්ට් කරලා තියෙනවා ගොඩාරියක් අය. ඉතින් සමහර අයට විතර හැමෝටම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා කලබල වෙන්න එපා. ඉතින් මම කිව්වේ මේ මාසේ 19 වෙනිදා වෙද්දී අස්සසුම් මුදල් වලගේ බැංකුවට වැටේ කියලා. ඒත් අපිට ලැබුණ අලුත්ම ආරංචි මාර්ග අනුව බැංකුව වලින් දුන්න ආරංචි මාර්ග අනුව මේ මාසේ 21 22 23 ඇතුළත තමයිලු බැංකුව වලට හරියටම හැමෝගෙම ගිණුම් ගත කරන්න කියලා තියෙනවා. ඉතින් ඒක අපිට ලැබුණු අලුත්ම ආරංචි මාර්ගය 21 22 23 අන්නේ දවස් 3 ඉඳි තමයි බැංකුව වලට ගිණුම් ගත කරන්න කියලා කිව්වා. ඒ නිසා කවුරුවක් කලබල වෙන්න එපා. සමහර අයට බැංකුවට වැටිලා තියෙනවා. සමහර අයට නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. හැමෝටම මේ අස්සසුම් මුදල් ලැබෙනවා. හැබැයි සිස්ටම් එකේ ඉන්න අයට විතරයි ලැබෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. සිස්ටම් එකේ ඔයාලගේ මුදල් බැර වෙලා නැත්තම් කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නැහැ අස්සසුම් මුදල්. ඒකත් හොඳට මතක තියාගන්න. ඔන්න ඕක තමයි ලියුස් එක. ඒ වගේම තව ගොඩක්ම දෙනෙක්ගේ කතාබහ තමයි අස්සසුම් මුදල් කපා හැරලාද කියලා. ඉතින් ඒකටත් එක හේතුවක් තියෙනවා. ඉතින් සංක්‍රාන්ති කිවිසුම නිසා ගොඩාක් අයගේ අස්සසුම කැපෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒකත් කියලා දෙනවා. ඒ කියන්නේ 2500 තිබ්බ දීමන නව තමයි 5000 කරේ. ඉතින් රජය විසින් කියලා දෙන ඒක අනාගත කාලයේ ඒක නැති වෙන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ 5000 දීමනාව දෙන එක නැති වෙන්නත් පුළුවන් කියලා. ඒක තාම ස්ථිර කරලා නැහැ. ඒ නිසා බය නැතුව ඉන්න යාළුවනේ. අපි බලමු ඒක ඉදිරියේදී මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඕක තමයි අලුත්ම නිවුස් එක යාළුවනේ. අස්සසුම් මුදල් හැම කෙනෙක්ටම ලැබෙනවා මේ මාසේ. ඒ නිසා බය නැතුව ඉන්න. ඒක කපා හරින්නේ නැහැ මේ මාසේ. ඒ නිසා හොඳට ඔයාලගේ මේ මාසේ 19 වෙද්දී සමහර අයට ලැබෙන්න පුළුවන්. නැත්නම් 21 22 23 දවසේදී අනිවාර්යයෙන්ම ඔයාලගේ බැංකුවට ගිණුම් ගත වෙනවා කියලා තියෙනවා අස්සසුම් මුදල්. ඒ නිසා බය නැතුව ඉන්න. ඉතින් ලැබුණ අයටත් ඉන්නවා. අනිවාර්යයෙන්ම ලැබුණ අය ඉන්නවා. මේ වීඩියෝ එක බලලා හැමෝත් කමෙන්ට් කරන්න. එහෙම වුණොත් මේ වීඩියෝ එක බලන අයට ප්‍රයෝජනවත් වෙයි ඒක. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න එහෙම වුණොත්. ඒ වගේම වීඩියෝ එකෙන් නම් අද ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන ගැටලු තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් යාළුවෝ අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම්. ඔයාලට සුබ දවසක් යාළුවෝ.